Okay guys, so මේ වීඩියෝ එකෙන් මට ඔයාලට කියලා දෙන්න ඕනේ order flow ගැන. ඉතින් order flow කියන්නේ මොකක්ද කියලා ඔයාලා දන්නේ නැත්නම් සාමාන්‍යයෙන් මේ ට්‍රේඩින් කරද්දී අපිට තියෙන order flow එක නැත්නම් ඔයාලා ඔය bias එක කියලා කියන්නේ bias එක order flow එක හැබැයි දෙකක් ඇත්තම කතාව ඔය bias එක identify කරද්දී order flow එක තරම ඕනේ. ඉතින් මේ ගොඩක් කටි order flow ගැන කතා කරන්න ගියාම මම මෙතන දැන් core chart එක මෙතන දාලා තියෙන්නේ. ගොඩක් කටි order flow ගැන කතා කරාම යාළුවා හිතන්නේ දැන් මෙහෙම එකක් කම්ප්ලෙක්ස් කරන්න ඉන්නවා මම ඒක සිම්පල් විදිහට කියලා දෙන්නම් chart එක අපිට tradable movements වර්ග දෙකයි තියෙන්නේ. හැටද guys? ඉතින් tradable movements වර්ග දෙකයි තියෙන්නේ. ඔගේ consolidation phase එක trade කරන කට්ටිය ඉන්නවා but mainly ගොඩක් කට්ටිය trade කරන්නේ මේ වගේ bullish trend එකකට යන කට්ටිය bullish trend එකකට යන එකක් නැත්නම් bearish trend එකකට යන එකක්. අපි මෙන්න මේ වගේ areas වලට අපි කියනවා මෙහෙම උඩට යන ඒවට bullish order flow කියනවා. යට යනකොට bearish order flow කියලා කියනවා. ඉතින් අපි කොහොමද මේකේ order flow එක හරියට identify කරගන්නේ? ඉතින් ICT එකේ methods වලට identify කරගන්නවා නම් order flow එකක් identify කරගන්න පුළුවන් තියක් තියෙනවා. අපි මුලින් ගමු මෙන්න මෙතන විතරම ඇඳලා තියෙන bearish order flow එක bearish order flow ගමු. මෙන්න මෙහෙම lows කඩාගෙන යනවා නම් හරිද? bearish PDR වලට respect කරනවා නම් ආයි lows කඩාගෙන යනවා නම් bearish PDRS respect කරන් යනවා නම් the highs protect වෙනවා නම් අදගත් highs protect වෙනවා නම් lows කඩාගෙන යනවා නම් මේක bearish order block මේ bearish order flow එකක් වෙනවා. ඉතින් කොහොමද කියන්නේ? lows break වෙන්න ඕනේ. අරද bearish PDRS respect වෙන්න ඕනේ. එතකම bullish PDRS violate වෙන්න ඕනේ. එතකම highs protect වෙනවා. හරිද? ඉතින් මම දැන් මේ කිව්වේ bearish order flow එකක් ගැන. අරත් guys bearish order flow ගැන තමයි මම කිව්වේ. ඔයාලා essence ගන්න කට්ටිය දන්නා මේක break of structure එකට මෙතන ගාගෙන යනවා. ඉතින් first මේ break of structure ගාන මාකස් එක shift එක වගේ change of character කියලා කියන්නේ ඒක ඇත්තට ලොකු දෙයක් නෙවෙයි. අතන ගොම මෙතන මේ order PDRS කිව්වම මෙතන fair value gaps odd blocks එම දාලායි. එතකොට මෙතන යනවා internal and external කතන්දරයකුත් මෙතන යනවා. මේ තියෙන internal එකක් මේ තියෙන external එකක්. ඒක නේද price එක යන්නේ පැත්තට හැරලා යනවා. ඉතින් මේක ඇවිල්ලා bearish order flow එක ගැන තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ bullish order flow එක ගැන කතා කරොත් මේකමයි අනිත් පැත්ත full opposite. ඒ කියන්නේ මෙන්න මෙහෙම. highs කඩාගෙන යනවා, lows protect වෙනවා, bullish PDRS respect වෙලා bearish PDRS violate වෙනවා. ඔච්චරයි තියෙන්නේ. මේකම අනිත් පැත්ත ගන්න තියෙනවා. හරිද guys? ඉතින් අපි chart වල බලමු වැඩි කතා යන්න නැතුව. chart එක ගැන කතා කරොත් අපේ chart එකේ තියෙනවා මෙන්න මේ area එක. මම දැන් මේ 50 minute time frame එකේ පොඩි දෙයක් කියන්න ඕනේ. මේක time frame මාරු කර බැලුවට පස්සේ පොඩ්ඩක් පිස්සුත දෙනවා. ඒ හින්දා ඔයා හිතන්න දැන් මෙන්න මෙහෙම සෙල් එකක් දෙනවා. සෙල් එක දුන්නා මෙතන තියෙන මේ leg එක හරියට මේ leg එක ඇවිල්ලා ඉතින් 15 minute මේ leg එකක් තියෙන කියලා. හැබැයි ඔක 4 hour ගත්තා. හරි 1 hour ගත්තට පස්සේ ඔක මෙන්න මෙහෙම පොඩි රීට්‍රේස්මන්ට් again killing retracement එකක් වෙන්න එක පොඩි මුහුණක්. වන්න 4ව ගත්තොත් සමහරට මේක bullish movement එකක් ගෙන් පෙන්වන්න පුළුවන්. හරිද guys? එහෙම පොඩි කියන්නේ time frame වල ලොකු වෙනසක් තියෙනවා මේකේ. ඒක ඔළුවේ තියාගන්න. ඉතින් දැන් මේ ඉන්නේ 15 minute bearish එක. හැබැයි මේක overall ගත්තට පස්සේ 4 වගේ bullish තියෙනවා. බාන්න පොඩුද කියලා. ඔය පේනනේ 4 bullish පැත්තට ගින්දේ. දැන් අතර 15 minute ගත්තට පස්සේ මේ sell වෙනවා වගේ පෙන්වන්න මේ structures කඩාගෙන යනවා. හරි guys. එතකොට මෙන්න මෙතන මේ තියෙනවා මේ කඩාගෙන ගිහින් තියෙනවා. ඇවිල්ලා respect කරලා තියෙනවා මෙන්න මේ PDR එකට. පස්සේ මෙන්න මේ කඩලා තියෙනවා. සායි මෙන්න මේ fair value gap එක price එක ඇවිල්ලා තියෙනවා. හරි guys. ඉතින් expect කරන්න පුළුවන් මට මෙන්න මේක කඩයි කියලා. හරි guys. එතකොට මෙතන මේ තියෙන්නේ short term bearish order flow එකක්. ඉතින් මේක ඇත්තටම long term ගත්තොත් මේක ඇවිල්ලා
bullish order flow එකකට යන්න ඕන. මේ පේනවාද මේ උඩට හයිස් කඩාගෙන ගිහින් තියෙනවා. ඒකයි මම මෙතන වයිස් කාලා තියෙන්නේ. ඉතින් ඔය විතර තමයි order flow ගැන අපි කතා කරන්නේ. ඉතින් සමහරවල් මෙන්න මෙහෙම පොඩි tricks දෙනවා. ඒ කියන්නේ මෙන්න මෙතන බලන්න. එතන මේ හයි එක කඩලා ආයිෂේදික වඩා සෙල් එකක් තියෙනවා. මේ පේනවානේ. සෙල් නේ මෙන්න මේ ලෝ එකත් කඩාගෙන. අද ගස් හැබැයි respect කරලා දිනවා මෙන්න මේ bullish order block එක. ඔන්න ඔයගේ පොඩි පොඩි manipulations දෙනවා. ඒ හේතුව liquidity මදි වුණාම එහෙම කරනවා down තියෙනවා. ඉතින් all time highs හැමතිස්සම හදනවා නම් මතක තියාගන්න liquidity contact ලේසියෙන් දෙන්න chance එකක් තියෙනවා. ඉතින් මේ order flow ගැන කතාව මෙච්චරයි. ඉතින් order flow ගැන මම කියන්නේ මේක ගොඩක් වටින්නේ higher time frame ගියාම. ඉතින් අපි බලමු මෙන්න මේ Dogecoin එක අරගෙන 1 hour ගියන් කොහොමද? හරි. 1 hour නේ අපි යන් බලන්න daily. හරිද? daily order flow කොහොමද තියෙන කියලා බලමු. හරි. බලන්න daily order flow එක bullish නෙමෙයි bearish තියෙන්නේ. අද guys ඉගෙන මෙන්න මෙතන බලන්න මේ close කඩාගෙන යනවා. එතකොට මේ close කඩාගෙන යනවා. ඇවිල්ලා respect කළා පින් මෙන්න මේ order block එක. මෙන්න මේ order block. ඊට පස්සේ ආයෙත් මේ close කඩාගෙන යනවා. සාය respect කරන්න උඩද? මෙන්න මේ fear gap එක. fear gap එක respect කළා මෙන්න මේ row එකේ එන්න පුළුවන්. එතකොට price එක යන්න පුළුවන් මෙන්න මේ. ඔන්න ඔබට price එක වෙන්න උඩ. ඒතර මේ තියෙන bearish order flow එක. ඉතින් මේකම අනිත් පැත්තට ගියොත් bullish order flow තේරෙනවද? ඔන්න ඔබයි කියන්නේ ඉතින් අර rules ටික use කරලා ඔයාලට පුළුවන් නම් වැඩේ කර ගන්න හරිම ලේසි කියන්නේ. ඉතින් ගොඩක් ඔයාලට මේක හොඳට බලන්න පුළුවන් මොන period එක වලට respect ගන්න කියලා. මම ඒක කියන්නම්. දැන් බලන්න guys මෙන්න මෙතන fair gap එකක් තියෙනවා. මේක respect වුණොත් sell පැත්තට යන්න ඕනේ. ඒ කියන්නේ ඒක bearish period එක. ඒත් එක්කම මෙන්න මෙතන තියෙනවා fair gap එකක්. මේක නිකන් හරිය respect කරලා buy පැත්තට යන්න ඕනේ. respect කළා තින්නේ කඩාගෙන ගිහින් තියෙනවා. මෙහෙම respect කරාට ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ මෙහෙම හොඳට කඩාගෙන යන්න මං කිව්ව නේද කලින් videos වල හැම period එකකටම power එකක් තියෙනවා. ඒ හින්දා කිසි period එකක neglect කරන්න බෑ කියලා. අන්න ඒකයි මම කිව්වේ. ඉතින් බලන්න මෙතන මේ විහාර පොඩ්ඩක් බයිලා තිනවා. ඒ සයිස් එල්ලලා තිනවා. ඔන්න ඔහම මොන period එක වලට respect කරන එක බැලුවට පස්සේ ඒක bullish දෙවි අරිස් තිබුණොත් අන්න ඒතර order flow calculate කරගන්න පුළුවන්. හදාගන්න පුළුවන්. ඉතින් මේක ඕන වෙන්නේ ගොඩක්ම මේ ඔයාලා trade කරද්දී පොඩ්ඩක් confidence එක ඔය use කරන්න. ඉතින් මම ඉස්සර checklist ගැන එහෙම කියන දෙන්නම්. එහෙනම් අදට මේ වීඩියෝ එක මට මෙච්චර ඔයාලට කියන්න ඕනේ. ඔයාලට මොනවා හරි ප්‍රශ්න තිබ්බොත් comment එකක් දාන්න. මම එන අතට ගිහින් එන්නම්.